සුබම සුබ ආරක්ෂාකාරී දවසක් ලෝකවාසී සියලුම දෙනාට. Welcome to Triffon YouTube channel. Subscribe and surf through with our channel. අපි කලින් වීඩියෝ එකේ ඔයාලට unsinkable ship එකක් කියලා කියපු Titanic නෞකාවට careless කම නිසා සහ over confidence කම නිසා අතුණු ඛේදනීය සිද්ධියක් පිළිබඳව දැනුවත් කරා. ඉතින් අද අපි කියන්නේ පළපුරුද්ද සහ වාසනාව එකට එකතු වෙලා ජීවිත විශාල ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වුණ historical incident එකක් ගැන. Miracle of Hudson River 2009 ජනවාරි 15 US Airbase 1549 aircraft එක කැප්ටන් චෙස්ලි සලේ සලන්බර්ගර් සහ ෆර්ස්ට් ඔෆිසර් ජෙෆ් ස්කල් සමගින් සුපුරුදු පරිදි ලාගාඩියා එයාපෝට් නිව්යෝර්කී එයා ට්‍රැෆික් කොන්ට්‍රෝලර්වරයාගෙන් වේලාව සවස 3:24ට අවසර ඉල්ලා ගුවන් යානය ගුවන් තොටුපළින් පිටත් වුණා. මේ වෙලාවේ ගුවන් යානය තුල පැසෙන්ජර්ස්ලා 150 දෙනෙකුත් ක්‍රූ එක 5 දෙනෙකුත් චාර්ලට් ඩග්ලස් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක දක්වා විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යාමට සූදානමින් සිටියා. ගුවන්ගත වී සවස 3:27 වන විට අඩි 3000ට ආසන්න වෙමින් තිබියදී අවාසනාවන්ත ලෙස කැනඩා ගීස් කියන පාත්තයෝ රංචුවක් ගුවන් යානයේ ගැටීම නිසා එන්ජින් දෙකම ක්‍රියාවිරහිත වුණා. කැප්ටන් සලේට තේරුණා ෆ්ලයිට් එක එයාගේ කොන්ට්‍රෝල් එකේ නෙමෙයි දැන් තියෙන්නේ කියලා. සවස 3:28ට කැප්ටන් සලේ ඉමර්ජන්සි කෝල් එක ලාගාඩියා එයාපෝට් නිව්යෝර්කී එයා ට්‍රැෆික් කොන්ට්‍රෝල් වෙත නිකුත් කරා. Mayday. This is Cactus 1549. We have lost thrust on both engines. මේ වෙලාවේ එයා ට්‍රැෆික් කොන්ට්‍රෝලර් යෝජනා කරේ නැවත එයාපෝට් එකට ලෑන්ඩ් කරන ලෙසයි. නමුත් කැප්ටන් සලේගේ තිබුණු පරණත බව හා අත්දැකීම් බහුලත්වය නිසා ඔහුට තේරුණා ඒක කරන්න බැරි වැඩක් කියලා. කැප්ටන් සලේ තීරණය කරා හඩ්සන් රිවර් එකට එයාක්‍රාෆ්ට් එක ලෑන්ඩ් කරන්න. ඉතාමත් හික්මුණු ස්වරෙන් සවස 3:30ට එයාක්‍රාෆ්ට් කොන්ට්‍රෝලර් වෙත "We can't do it. We are gonna be in the Hudson" කියලා දැනුම් දුන්නා. ෆ්ලයිට් ක්‍රූ එක පැසෙන්ජර්ස්ලට brace, head down, stay down කියලා උස් හඬින් උපදෙස් දුන්නා. ගුවන් යානයේ සිටි සියලුම දෙනා high impact එකකට රෙඩි වුණා. නමුත් කැප්ටන් සලේ කේක් කෑල්ලක් කපන වගේ ස්මූත්ලි ගුවන් යානය හඩ්සන් රිවර් එකට ලෑන්ඩ් කරා. ඉන්පසු ඔහු කිසිදු කලබලයක් නොමැතිව Tamanගේ කැබින් එකේ දොර විවෘත කර ඉවකුවේෂන් පටන් ගන්නා ලෙස ක්‍රූ එකට අණ කළා. මගීන් ඉදිරියෙන් සහ පිටුපස දොරවලින් එළියට පැමිණ සෙල්සියස් අංශක -7ක සීතලක් තිබූ හඩ්සන් ගංගාවේ පාවෙමින් තිබූ ගුවන් යානයේ වින්ග්ස් උඩ හා ඉන්ෆ්ලේටඩ් ලයිෆ් ක්‍රාෆ්ට්ස් වල නැගී බලාපොරොත්තු දල්වා රැඳී සිටියා. සවස 3:34ට නිව්යෝර්ක් වෝටර්වේ ෆෙරි ටෝමස් ජෙෆර්සන් නෞකාව වැටුණු ගුවන් යානය අසලට පැමිණියා. පසුව අනෙකුත් ෆේරිස් ගුවන් යානය වට කරගත්තා. ඉන්පසු සවස 3:40ට FDNY Marine Units, NYPD Harbour Units සහ helicopters, Coast Guard vessels පැමිණියා. සවස 3:54 අතර medical teams පැමිණියා. සවස 4:05 වෙනකොට අවසාන මගියත් බේරගන්න පුළුවන් වුණා. සියලුම ජීවිත 155ක් බේරගන්න පුළුවන් වුණ නිසා මෙය Miracle of Hudson කියලා නම් කරනු ලැබුණා. ඉතින් මේ ඉන්සිඩන්ට් එක මිරකල් එකක් වෙන්න ටර්නින් පොයින්ට් එක උනේ කැප්ටන් සලේගේ පරිණතභාවය හා ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවත්. තව එක සාධකයක් මේ අවස්ථාවට ප්‍රබලව බලපෑවා. ඒ තමයි මගීන්ගේ ජීවිත ගලවා ගැනීමට විනාඩි 4ක් පමණ ඇතුළතදී නිව්යෝර්ක් වෝටර්වේ ෆෙරි පැමිණීම. අපිට නම් මේකදී හිතෙන්නේ වාසනාව මතම ජීවිත බේරුණාදෝ කියලා. නමුත් කැප්ටන් සලේ නම් කිව්වේ I was just doing my job. The real heroes are the first responders කියලා. ඉතින් ඔයාලට ජීවිතයක් බේරගන්න අවස්ථාවක් හම්බුනොත් කවදාකවත් හිතන්න එපා මේක අපිට අදාළ රාජකාරියක් නෙවෙයි කියලා. අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙන්න ඒ ජීවිතය බේරගන්න.
හැබැයි තමන්ගේ ජීවිතය අවදානමකට දාගන්නේ නැතුව. ඔයාලටත් මේ වීඩියෝ එක බලලා දැනෙන දේ කමෙන්ට් කරන්න. Subscribe Trifon YouTube channel.